සාදරෙන් ආදරෙන් කෑදරෙන් කියලා ඔබ සමව පිළිගන්නවා. ඉතින් අදත් පැටාවට කොහමද ඉතින් guys ආතල්ලකද චීලකද ජොලියද ඉන්නේ මම හිතන්නේ ඔයගොල්ලෝ ආතල්ලක හරි චීලක හරි ජොලිය හරි වෙන්නත් ඉන්නේ හරි. ඒක මර නෑ අද මැරතන් එකේ දෙවෙනි දවසේ මැරතන් එකේ පළවෙනි දවසේ වීඩියෝ එක පොඩ්ඩක් දෙවෙනි දවසේ වීඩියෝ එක ආවට පස්සේ තමයි පළවෙනි දවසේ වීඩියෝ එක එන්නේ. පොඩි ට්‍රැක් සීන් එකක් ගිහින් දෙනවා පොඩි එඩිට් එකේ පොඩි කේස් එකක් ගිහින් දෙනවා. ඒ පොඩි කේස් එක හදාගන්නේ මම පොඩ්ඩක් ඒ පළවෙනි වීඩියෝ එක පොඩ්ඩක් ෂෝ වෙනවා. හරි ඒක ගණන් ගන්න එපා. අපි ආවේ අද දෙවෙනි දවසේ වීඩියෝ එක කරන්න. ආතල්ලකේ වීඩියෝ එක කරන්න බෑ. එහෙම නැත්නම් මාර කේස් එක නෙවෙන්නේ. ඉතින් ඒ වීඩියෝ එක කරන්න ඕනේ හින්දා අපි ඉතින් ඒ වීඩියෝ එක කරනවා. හරි. ඒක නෙවෙයි මෙතන තියෙන ලොකුම කේස් එක. දැන් අපි ආවේ වීඩියෝ එකක් බලන්න. දැන් අපි වීඩියෝ එක බලන්න. නැත්නම් ඉතින් මාර කේස් එකනේ. මේ කැමරා රෙට් හැරෙනවා නිනපන් එක දැනගත්තු නා රෙට් මේක රොබෝ මේක දාලා ඉතින් පොඩ්ඩක් ඉන්න හරි දැන් ඒක කරගෙන මේ ඉතින් මෙහෙමයි මාර සීන් එක ගියන් දැන් අපි යන්න ඕනේ වීඩියෝ එක බලන්න මම ට්‍රැක් කරේ බා මේ පිස්සු කලින්නේ ඉතින් වීඩියෝ එක මේ මොකද්ද අම්මා ඔය හොඳ සූට් එකක් ඇඳන් මොකද්ද කාමරේට යන්න යවුනාට මට කනට පාරක් ගන්න නිසා මේ මොන මගුලක්ද මේ මොකද්ද ඇයි බං මට කියවන්න පොඩ්ඩක් අමාරු මාර රැක්කාරෙක් මම පිස්සුත් එක් මම මෝඩ පගේ මොකද්ද අම්මා ඔය හොඳ සූට් එකක් ඇඳන් මොකද්ද නාන කාමරේට යන පිස්සුව පිස්සුද යන්නේ පිස්සුද මේ පිස්සුද එතකොට ආපහු මට මුලින් ඉඳන් මේක කියන්න වෙනවා තිස්ස ඇයි මට ටැග් පනිනවා බං මම මොකද අම්මා හොඳේ දැන් අම්මා හොඳේ අම්මා කියන්නේ ඔය හොඳ ෂූට් එකක් ඇඳගෙන ඇඳන් ආපහු වරද්ද ගන්නවනේ අයියෝ මම මහ ගෝත පුන්නේ නේ අම්මා ඔය හොඳ ෂූට් එකක් ඇඳන් මොකද්ද නාන කාමරේට යන පිස්සුද යන්නේ පිස්සුද මේ මොකද්ද ජුජුත්සු ගයිසන් අන්තිම එපිසෝඩ් එක බලපු මම ඒක මම මේ බලනවා මේ මූට මේ ට්‍රැක් කරනවා දැන් නාන කාමරය ඇතුළට ගිහිල්ලා බම්බුවක් කෙලනවත් දන්නේ නැහැ නැත්නම් හොදනවත් දන්නේ නැහැ දෙකේලා ගන්ධස්තාර බෑ කියලා එහෙමත් කොල්ලෝ ඉන්නවනේ දන්නේ නැහනේ දන්නේ නැත්නම් මගෙන් ආගන්නේ මං කියන්නම් උඹලට දන්නේ නැත්නම් මගෙන් ආගන්නේ මං කියන උඹලට හොඳේ හොඳින් මතක තබා ගත යුතුයි හරි ඒක වැඩක් නැහැ අපි ලයික් එකක් දාලා අපි යන් ඊළඟ එකට මොකද්ද තට්ටේට පොල් කුරුම් බහලනවද හොන්ඩේ හිටවනවනේ වට්ටේ esperanza. දැන් මොකද්ද උනේ? අරකි දෙකේ දාලා hina වෙනවා. මොකද්ද උනේ කියලා වක්කත් මන් දන්නේ නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? අනේ මන් දන්නේ නැහැ. ඔයිට වඩා හොඳ පුකක් අරගෙන ලෙව කෑවා. මොකද්ද? අපිටත් තියෙන වැඩක් කරන්න. ඔය බයින් නාද බා. මොකද්ද? ලංකාවේ ලස්සන තැනක්. බලපන් ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවා. උඹලා දන්නේ නැහනේ. මේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා බා. ලංකාව තරම් ලස්සන තැන් තියෙන ඒ ලස්සන තැන් වැඩිපුර තියෙන රටක් නැහැ කියලා. ලංකාව තමයි බං ඇත්තටම කිව්වොත් ලස්සනම තැන. ලස්සන තැන් කියලා වෙන වෙන රටවල් වල ගියාට බං ඒ රටවල් වල ගියපුන් දන්නවා බං ඒ වල තියෙන ලස්සන. ඒ වල තියෙන ලස්සනයි මේ රටේ තියෙන ලස්සන. අර මේ රටේ බං මිනිස්සු ලස්සන නැහැනේ. අන්න ඒකලි ලොකුම කේස් එක. ඒකත් ලස්සන නම් බං මේ රට පට්ට යන්න ලස්සනයි හොඳේ. බලපන් හිත නිමන සින්දුවක් එක්ක මේ වගේ වීඩියෝ එකක් බලනකොට තියෙන මේ එක
මේක බලපන් ඒක ලයින් එක. මොකද්ද? එට උදේ 9ට වැඩට යන්න ඕනි. අපි නිදාගමු. ඔව් මාත් උදෙන්ම යන්න ඕනි. බොයිස් පාන්දර 2ට. ගැමත් තව බ්‍රෝ. අර පාන්දර 2ට බං අපි. අඩෝ ගෙවල් වල වෙලෙන්න කුඩු හරි මන්නේ උත්තෝ පාන්දර දෙකට අම්මන්ට දෙවි කරනවද ගාය උඹලට අයියෝ මේ කොහේ බං උඹලට ගායි බං යන්න එපා මන්නා කියන්නේ අවු වෙන්න යන් එපා මිනිස්සෝ මල පැලලත් යකෝ පාන්දර දෙකට මේ පරග නිදා ගන්න දෙන්නේ නැහනේ එහෙම නැත්නම් පොළු ආරව උඩින් යකෝ මුන්නේ වදයක් ගලා දෙන්නේ දාන්න තියන්න ඕනේ. ඔය ඊළඟට මොකද්ද? මාරු අවුරුද්ද. දැන් මොකද වෙලා දෙන්නේ? මේ 2025 සුපිරි අවුරුද්දක් බා. හිතපු වැඩ ටික කොහොම සේරම මේ විදියට වුණානේ. ජොබ් එකේ ප්‍රමෝෂන් එකත් සෙට් වුණා. කිල්ලෙකුත් හම්බුණා. දෙයනේ කියලා කැම්පස් එකේ එක්සෑම් ටිකත් පාස්. ආසාවෙන්ට වාහනෙත් ගත්තනේ. එතකොට උඹට 2025 කොහමද බං? 2025 මටද? අද බං ඔබේ ඩොකියුමන්ට් වල කරලා දෙන්නේ. ඔබ අෆ්ටර් ඔබ වෙන ජොබ් එකක් හොයාගන්න. මොකක්දනේ? ඔයා පුදුම විදිහට මාව ස්ට්‍රෙස් කරනවානේ. එන්නේ කොහොම එන්නේ කතා කරාම කතා කරන්නේ. මේක හරියන්නේ අපි මේක නතර කරමු. බයික් එක විකුණන්න හැදුවේ මචං. මේ දවස්වල සල්ලි ප්‍රශ්න. අනේ සර් මම ওই ජරා විකුණුවේ නෑ සර් කවුරුහරි බොරු කියලා තියෙන්නේ. අනේ සර් කූඩුවට දාන්න එපා සර්. හෙන විතරයි ගැහුවේ නෑ. ඒකත් ගැහුවා නෑ. ඒකත් ගැහුවා. දැන් ඒකත් හරිනේ. දැන් ඒකත් හරි. කෙලවෙන්න බුල උපුරේ කෙලවුණා නේද බ්‍රෝ? අපිට 2025 මේ 2000 අපිට දෙපා කෙලවෙන්න පුළුවන් උපුරමක් කෙලවෙලා ඕලෙවල් වලට ලියන්න ආපු පේපරත් අපිට කෙලෙව්වා බං. ඇත්තනම කිව්වොත් කෙලවිල්ලම ඇත්තනම ඒක පන්ට ආතල් දෙයක් බං. කෙලවෙනවයි කියන එක. ඒක කෙලවිල්ල ඇත්තනම කිව්වොත් නිකන් අමුතු රටාවකට යන්නේ. නිකන් ප්‍රශ්න එනවයි කෙලවෙනවයි කියන තනි කර බං මේක නිකන් කලාවක් වගේ බං. මේ කලාවට හැඩගැස්සෙලා ඒ කලාව තේරුම් ගත්තොත් ඒකේ තියෙන ආතල් එක දැනෙන්නේ බං. අපි වගේ කට්ටිය ඉන්න බං. ටැග් පනින්න ඕනේ බං ඒකේ ආතල් එක. මොකද්ද කෙල්ලෝ විතරද මේවා කරන්නේ මම තරමට යන්නදී මොන්න හුන්නස් ගිරියද්ද ඔට්ට පළුවතෝ කරන්නේ මගේ කකුල කපන්නත් ගස්තුලමතෝ හදන්නේ තෝ මරනවා හරි මේකට තමයි එතකොට පෙඩිකියු කියන්නේ නේ දැන් මේක කරලා නේල් ආර්ට් එකකුත් දානවද මං හිතුවේ මේව කරන්නේ කෙල්ල විතරයි කියලා මේ ටවල් එකෙන් නම් මාන සුවඳක් එනවා ඔයා තලවට උඩ පැත්තේ මොනවාරි වැඩ වගේක් කරාද ඕක කරලා ඉවරලා මෙන්න මේ කකුලට කරන්න එමුත් ෆේෂල් එකක් කළා අයිබ්‍රෝස් උත් හැදුවොත් ඔක්කොම 5000යිද ගන්න මෙන්න මෙතන යටිපතුල යන්නේ එතන කොහමද සර් අපේ සර්විස් එක හොඳද සර්විස් එක නම් හොඳයි බොලේ මෙන්න තියෙනවා 5000 කොලේ ඔයා එනවද බලන්න මගේ වීඩියෝ එක හොඳට ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ලයික් කරන්න thank you අම්බෝ ඒකේ ආතල් එකනේ ඔයා එනවද බලන්න මගේ කැරට් ආව what the fuck what ඔයා එනවද මගේ කැරට් එකේ බලන්න what the fuck පිස්සනේ අනේ අම්මේ පිස්සු හරගේ ඒකේ වැඩන්නේ අපි අගීලාගේකට මොකද්ද දොර අරපන් දොර අරපන් බඩ සුමාන ගන්නනක් දඩ ඔහේ බලයා මේ පරගාත නනංගනනංගනනකද බෙට්ටගේම් බඩට ගිහිල්ලා බෙට්ට ඇවිත් බඩට යාවිල් බඩ යනවනේ මේ මරගාත නක දඩගෙන යංගන බඩ යනවනේ මේ මරගාඩගෙන නංගනනංගනන වැට්ටගෙම සද්දේ එන්නේ අනංගන වායු ගෝලේ පුපුරයි නේ නංගන ටක් 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 පෑන්
බින්න නේද මීයා තොට මං කිව්වා ඔය ලෑන්ඩ් ෂෙඩ් එකකට සෙල්ලම් ගන්න එපා අතස් වන්සික තිබ්බ අන්තිම ගෙනාවේ ඔය හිටු sorry අද උඹට තොර ලොක් කරගෙන ඉඳලා බැරෙන්න හම්බෙන්නේ නෑ පුතෝ තොර හරපන් තොර නෑරියොත් මම මේක අරමං කොගෙනලා කඩලා උඹට ගහන්නේ මම අයියෝ යතුරු එළිය මොකද කරන්නේ කලින් මේ දොර නොඇරියොත් මම නරක මිනිහා කියන්න බා පුතෝ ඔන්න මොකද කරන්නේ 1 2 3යි ඉන්න තැනකින් එළියට වරෙන් බට යුවා කියලා මගෙන් බේරෙන්න පන්දොර බට අද මගෙන් බේරෙන්න නම් බෑ පුතෝ මොකද බං බෑරින්නේ තාත්තා ගහනවානේ එහෙමද උඹ කොච්චර වෙලාවක් මේ දොර වහලා තියාගන්නද යන්නේ මම කොයි වෙලාවෙ හරි මේකෙන් එළියට එන්න එපා අරපන් දොර ආරි ආරෙන්න ගහන්න කියන්නේ නෑ ගහනවා කාමරෙන් එළියට ආපු ගමන් ගහනවා වඩාගෙන ගහනවා මොකද නලාරින්නේ අරපන් දොර හොඳයි පුතෝ ඔබ කොස්සෙන් කුටි ගාලාද බේරෙන්න කියේ රපන් දොර වඩාගෙන ගහන්නේ රපන් එළියට ආපු මේ රොක්කොටපත් එක්ක අල්ලලා ගහන්නේ අරපන් දොර රපන් දොරට රකින්න කිව්වේ කො අරපන් දොර කොහෙද ඔබ ඉන්නවද අරපන් දොර අරින්න කිව්වේ දොර තාත්තේ මගෙන් මරුන්නකා අරපන් මේ දොර හරි අහන්නකෝ තාත්තේ බඩගිනි ඔව් අරපන්කෝ දොර මං උඹට කෑම දෙන්න ඕකනේ තාත්තත් එක බැරි අරින්න නෑ දොර නටන නාටකමක් එක්ක කෑම වෙලා ඉවර වෙලා නටන්න ඕනේ තාත්තා ඕක අතර වෙලා හිටියාම කවුද කෑම හදන්නේ මටත් දැන් හොඳටම බඩගිනි මේ දොර අරපන් නෑ දොර නම් අරින්නේ නෑ මට සල්ලි ගියා කර දෙන්න මං තාත්තට කලින් මොනවා හරි අරන් එන්න බෑ සතපහක් දෙන්න උඹට මං ආයෙ කියන්නේ නෑ මේ දොර අරපන් මට ඕන නෑ තාත්තගේ සල්ලි මං ගිහලා මොනවා හරි අරන් එන්න මේ දොර අරලා බලන්න තාත්තේ මොනවද මුරුක්කු රුපියල් 20යි අතේ තිබ්බේ කඩේ රුපියල් 20ට ගන්න ඔච්චරයි තිබ්බේ මම භාගයක් කෑවා තාත්තා අර දවල් විතර කෝකෙන් ෂේප් වෙන්නකෝ මං ඉස්සරහට පුළුවන් විදිහට මොනවා හරි කන්න කියලා තාත්තට ගෙනත් දෙන්න ඇයකෝ දැන් උඹ මාව මේකේ සදාටම හිර කරලා තියන්න දෙන්නේ අරපන් මේ දොර ගහන්න කියන දොර හරිනවා නෑ ගහනවා ඉස්සෙල්ලා ගහන්න හිටියේ බිඳපු ලෑම් ෂේඩ් එක විතරයි දැන් මේ ඔක්කොටම අන්නලා තෝ හැම ගහන්නේ හැම ඉතින් ඕකනේ කියන්නේ තාත්තා ඕක ඇතුළට වෙලා ඉන්න අරපන් මේ දොර මට එළියට එන්න රපන් කාටද හරි මන් දන්නේ මේ දොර අරපන් මට ටොයිලට් එකට යන්න ඕනේ දොර අරින්න ගහන්න නෑ කියන්නේ හරි ගහන්නේ මට ටොයිලට් එකට යන්න දීපන් මම ටොයිලට් එකට ගිහිල්ලා ආයෙ මේ කාමරේට එනවා එතකොට ආයෙ දොර වහලා ලොක් කරගනි නෑ මට තාත්තා කිව්වර නෑ අම්මපා කිව්වොත් අරිනවා මට හොඳටම තද වෙලා තියෙන්නේ මේ දොර අරපන් මට ටොයිලට් එකට යන්න හරි ඉන්න තාත්තේ මේ මොකද්ද දැන් ඉතින් හොඳටම තද වෙලා කිව්වේ දාන එකක් ඕකට දාලා ගෙනත් දෙන්න මම ගිහලා සුද කරලා ආයෙ ගෙනත් දෙන්න ඊට පාවිච්චි කරන්න දෙන්න හිටන් ඉන්නේ මං සතෙක් කියලාද කූඩු කරන් ඉඳන් මුට්ටියකට චූ කරන්න මේක අරපන් මේක අරපන් දවල් පෙත්ත තාත්තේ අනේ මේ තාත්තේ බොරු නම් කරන්න බෑ මම ඔයාලට රැවටෙන්නේ නෑ මගේ දවල් පෙත්ත තාත්තේ බොරු නේද කරන්නේ තාත්තේ බොරුනේ තාත්තේ තනේ
අනේ තාත්තේ කතා කරනු තාත්තේ මොකද කොහෙද තියන්නේ කබුල්ලාච්චි කබටි මගෙන් තාත්තා බය වෙන්න බා තාත්තා වෙන්න බා මං හොයලා දෙන්නම් පෙත්ත මං හොයලා දෙන්නම් හම්බුණා තාත්තේ හම්බුණා මොකේ ආර අනේ තාත්තේ අඩෝ ඒක නමාරෝ ආයලෝ තාත්තා කියන්නේ අපේ මරු ඩබලක් එකේ වීඩියෝ එකක් මේ මොකද්ද පවුලේ බාලයා වුණා චූටි පුතේ කතා කරන්න පුළුවන් ද චූටි පුතා මේ වෙලාවේ? නෑ මොකුත් නෑ මම මේ පොඩි ගමනක් යන ලෑස්ති වෙටි. අම්මා පොඩ්ඩක් අසනීප වෙලා ඒකයි මේ ගත්තේ. ඈ? ඇයි අම්මට මොකද? අනේ මන් දන්නේ නෑ පුතේ අද උදේ ඉඳන්ම අම්මගේ ඔළුව රිදෙනවා ගා. ඒ මොකද? මං ඒ පාර ડોක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියා චූටි පුතා. ડોක්ටර් කිව්වා ગેස්ට්‍රයිටිස් වලට ඇවිල්ලා. අයියෝ ગેස්ට්‍රයිටිස් කියන්නේ යා කන්නේ නෑනේ අනේ අයියෝ වෙලාවට කොච්චර කිව්වත් අහන්නේ නෑ කන්නේත් නෑ වෙලාවට මේත් ටික බොන්නෙත් නෑ. දන්නේ නැද්ද පොඩ්ඩක් ඉතින් පණ්ඩිතයිනේ පොඩ්ඩක් වයසට යනකොට ඔව් ඒකයි. අර දාට පොඩ්ඩකින් මම තාත්තට ගන්න මේ පොඩ්ඩකින් මම අම්මට කොල දෙනවා මම නෑ. ඒ අම්මට කතා කරලා කියන එපා පුතේ. අම්මා කියලා තියෙන චූටි පුතාට කියන්න එපා කිසි දෙයක් කියන්න එපා චූටි පුතාව මේ කලබල කරන්න එපා කියලා මම මේ හරි නැති හින්දා චූටි පුතාට නොකිය ඉන්න හොඳ නැති හින්දා කිව්වේ අම්මට කියන්න එපා පුතේ. හරි මම කෝල් නොකර ඉන්නම් හරි අත්තර පුතේ හරි දරුවන් සරණයි පුතේ හරි තියන්නම්. හලෝ අම්මේ. අනේ චූටි පුතා මොකද කරන්නේ? මොකද මේ වෙලාවේ අම්මිව මතක් වෙලා වෙනදට මේ වෙලාවට කෝල් කරන්නේ නෑනේ. ගෙදරද? අනේ ඔව් චූටි පුතේ ගෙදර ඉන්නේ මම්මී උයන ගමන්. ඔව් පුතේ. ඉතින් ඇයි කතා කරේ? මොකද නෑ අසනීපේ කතා කරන්නේ. නෑ එහෙම මොකක්වත් නෑ පුතේ. තාත්තා නම් ඔය වහලට නගින්න ගිහිල්ලා මේ විතර උඩ ටික ලෑල් ටිකත් කඩාගෙන වහල තිබ්බ මේසෙත් කඩාගෙන ජීවිත පත බෑවුණානේ. දැන් අර කකුල කඩලා තියෙන්නේ. නේද මහත්තයා ගාවට යනවා කිව්වා පත්තුවක් බඳින්න. මං හිතන්නේ මාස 6-7ක් යනකම් පත්තු බඳින්න. අයියෝ මං තාත්තට කිව්වනේ අනේ අර වහලට නගින්න එපා ෂීට් දෙලා තියෙන්නේ කියලා. මං ඔක හදන්නම් කිව්වනේ වීකෙන්ඩ් එක ඇවිල්ලා. අයියෝ ඉන්න පොඩකින් මං තාත්තගෙන් අහන්නේ යාට පණ්ඩිත කන්නේ. නෑ චූටි පුතා ගැන කතා කරලා තාත්තගෙන් අහන්න එපා. ඒ මොකද යාගෙන් අහන්න එපා කියන්නේ? අනේ නෑ චූටි පුතා ඔයාට කියන්න එපා කියලා තියෙන්නේ. දැන් ඔයාට ඔය තියෙන වැඩත් එක්ක මේ තියෙන ප්‍රශ්න ඔයාගේ ඔළුවට දාන්න බෑනේ චූටි පුතේ. හරි මම අකට කොල දෙනාම තියන්න හොඳයි. හරි රත්තරනේ හරි මගේ මැනික හරි පැටියෝ හරි රත්තරනේ හරි ආදරේ උම්මා හරි. හෙලෝ මල්ලි කොහෙද තමස් ඉන්නේ? ගෙදරද? නෑ ගෙදර නෑ හොරම ගිහලා ගෙදර මොකෝ නෑ නිකන් ඔය ගත්තේ කොහොමද? සරදු ගහන. හොඳින් ඉන්න. ඔන්න ඔය ඉන්නවා ඉතින් උඹලා නම් වනේ මන්ද අපි ගැන හොයන්නෙත් නෑ. ගාපැත්තේ අවුලක් නෑ නේද? ගෙවල් පැත්තේ ළඟ ඉතින් අවුලක් නෑ. මේ අවුලක් නැත්තිමත් නෑ ඔය තමස් කියන්න බැරි වුණානේ. අර අයියා වැඩ කර හිටියානේ. අර වහලේ මොකක් හරි සීට් එකක් ගැලවිලා මේ තාත්තා අනේ යා ගැන කතා කරන්නේ. තාත්තා නෙවෙයි යන්නේ පොඩි අයියා. පොඩි අයියා වැඩ කරපු තන ලොක්කය කාගෙන්ද මන්ද පොඩි මොකද චරාවක් කාලා යාගේ ජොබ් එක නැතුණා. පොඩි අයියාගේ ජොබ් එක නැතුණා? ඔව් අනේ. ඒ කවද්ද? මම මේ අපේ අවලස්සන අවලම්බක අවතක්සේරු පොල්තෙල් ඉවරට හැමදාම කියන ඔය ලොක්කත් එක්ක තුල චරාව ගන්න එපා කියලා. අන්තිමේ ලොක්ක බේරලා මුව පාවල දීලා. අන්න පොලිසිය ගිහලා කුදලගෙන ගියා. දැන් ඉතින් අපදෙන සල්ලි හොයපන්කො මං ගාව. හරි පොඩක් ඉන්නකො මම මෙහෙර අනේ මල්ලි ඌ කිව්වා කියන්නේ ඔය යන්නේ මම තමසේ කිව්වා හරි ෆෝන් හෙලෝ පොඩි පොඩි මෑන් මොකෝ මේ තමසර මාව මතක් කළා ඈ මොකද කේස් එකක් නෑනේ ෂේප් එකේ ඉන්නවා නෑ එහෙම අවුලක් කියන්නේ එහෙම ලොකු අවුලක් නෙවෙයි අර අක්කගේ මේ පොඩි හුටපටයක් තියෙනවා ඒක තමයි පොඩ්ඩක් මේ ප්‍රශ්නයක් කළා තියෙන්නේ කොල්ලෙක් සෙට් කරගෙන තිබ්බ යාගේ ඔෆිස් එකේද මොකෙද්ද කියලා ඔව් මට මතකයි අර නෝර කොල්ලානේ ඔව් ඒ නීල කාසට කෙවලයා තමයි උඹට කියන්නේ බං මේගොල්ලෝ මේ වෙඩින් ප්ලෑන් කරලානේ සේරම ප්ලෑන් කරලා හොටල් බුක් කරලා ඉවලා හොටල් වලට ඇඩ්වාන්ස් උත් කියලා මගේ මේ මුද්දත් අරන් ගිහිල්ලා ඒකත් උකස් කරා තාත්තා ගෙදර මේ ඔප්පු අරන් ගිහිල්ලා අර පොලි කාර්යයට ගිනි පොලියට දීලා ඉවරලා ඊතරෝ සල්ලි අරගෙන අක්කට දුන්න මේ වෙඩින් එකේ මේ වැඩ ටික කරගන්න කියලා අන්තිමට එච්චර දේවල් කරලා ඉවර වෙලා ඔක්කොම මේ කිසිම දෙයක් හොයලා බලන්න යන්නේ බං මේගොල්ලෝ හොයලා බලන්න නැතුව අන්තිමට මේ ඒ කොහෙද යන කාලකන්නියට රැවටිලානේ දැන් ඌට මේ වෙන පවුලක් ඉන්නවලු ඌට වෙන ළමයි ඉන්නවා සමා වෙන්න වීඩියෝ එකේ මැද්දෙන් පැනට this is a මේ ටැක්කාරය මෙම අවස්ථාවේදී යෝගට් එකක් කනවා හරිම අසීල අනාචාර අසභ්‍ය විදිහට මූ යෝගට් එකක් කනවා එහෙනම් ඒව ගැන ගණන් ගන්න එපා මුගේ අම්මට ඇත්තටම මේ වගේ ටැක්කාරයන්ගේ වීඩියෝ එඩිට් කරනකොට මල පනිනව නේද බං තිසයි බං එහෙම මල පනින්නේ මට නම් හිතා ගන්න බෑ තිසයි ඒ වුණාට මට මූත් එක තන්නේ මල පැනිලක් මල ඔකගේ කන්න ඕනේ මොකද්ද අර කඩාගෙන කන්න ඕනේ මූ මැද්දෙන් පැනලා ආච්චිට හාල් කරනවා බා වීඩියෝ එක එඩිට් කරනලාට මට මතක් වුණේ මුගේ සීයයි ආත්තයි මුත්තයි සීයා අනේ අම්මා මුවා ජාතික පක්ෂියෙන්නේ කොහමද බං මේව එඩිට් කරන්නේ
මට සමාවෙන්න මැද්දෙන් පැන්නට බොහොම ස්තුතියි. කරුණාකර ඌ කරන දේවල් බලන්න එපා. ඌ ඒ මදිවට මේ අක්කා ප්‍රෙග්නන්ට් කියලා පොඩි බයක ඉන්නේ අපි සිදාවට ඔව් 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 මේ දේවල් මේ ඔබ මේ වැඩි හිතන්න එපා. ඔබට මේ මම මේ කිව්වට මේවා මේ ඔබ ඔලුවට ගන්න එපා. හොඳේ මේවා ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා. හොඳේ නෑ මට එහෙම කිසි අවුලක් නෑ. දැන් ඔබ අපේ පවුලේ බාලයනේ. ඒක තමයි පොඩි කායනම් මලක් වගේ හැදිච්ච කොල්ලා. ඉතින් උඹට මේ අපේ මේ ගෙදර කිසි ප්‍රශ්නයක් ඔබට කියන්න නැත්තේ ඔබ ඉගෙනීම් කරන ටික හරියට කරගන්න ඕනේ හින්දා. හරිද? තේරුණාද? හරි තියන හරි අනිත් එක මේ දැන් මේක මම මේ කිව්වා කියලා නිකමටවත් විහිළුවටවත් අක්කගෙන් අහන්න යන්න එපා. ඊට පස්සේ දන්නවන්නේ නැති ප්‍රශ්නේ. නෑ මං අහන්නේ නැහැ. මම තියන්නම් එනං ඈ. හරි එකෙක්ගේ ප්‍රශ්නයක් එකෙක් නෑ. ඔක්කොම ටික කිව්වා එකාගේ ප්‍රශ්න. මං හිතන්නේ මේක ඇත්ත ප්‍රශ්නද බොරු ප්‍රශ්නද කියලා මට පොඩි ප්‍රශ්නයක්. උඹලට කොහොමද දැනේ? මට නම් පොඩ්ඩක් රකපන්න ඕනේ. බලපං ඒක ලයිට් එකනේ. දියතලාවනේ. එච්චර ලයිට් එකක් තියෙනවා. පාට හොඳේ. සුබරේ. නියමයි. අඩ මේක ලංකාවේ පා. අඩ ඒක නම් පිස්සුවක් කොයි. අපෝ මැද්දෙන් පැන්න සොරි සමාවන්න බොහොම ගෞරවණීයෙන් ඉල්ලන්නේ. මූට සින්දු කියන්න බෑ කියලා. මොන ලබ්බද මූ සින්දු කියන්නේ? යකෝ සින්දු කියන්න බෑ තොට. තෝ ආයෙ සින්දු කියන්න එපා. තෝ ආයෙ සින්දු කිව්වොත් ඔගේ කටර රෙනෝ. එච්චර ආයෙ බෝ. බලවන් ඒක ලස්සන. ඔය ලංකාව කියලා හිතා ගන්නවා අක්කා. ඒ උන ලේලා දැක්කා කියලා. බලවන් ලංකාවේ තියෙන ලස්සන බං. ලස්සන රටකනේ වගේ. යක්ෂණියක් වගේ අක්ක කෙනෙක් හිටියම. තොරේ අනේ වේ. ඉම්මමද සොටොත් කැරෙන්න තංග කන යරේ.おい大丈夫かトルフィン大丈夫だいいなれ俺は殴られ慣れてකියලාって一発かよනේ අක්කේ බුදු අම්මෝ අක්ක නම් බදාගන්න හොඳම නෑනේ. අක්ක බඳින මිනිහට පුතු දර නැති. වද ජීවිතේට වාසනාව වේවියා වේතුන් එපා. මචං අරු ගැහුවනේ බා. මොකද අර අවියා බා. එහෙම හොඳ අපේ උන්ට යන්නේ දැන් ගේමක් දෙන්න වෙනවා බා. දෙමු දෙන්නවකට මං යමු ඔය වරෙන් ගන්න. එහෙම. මෙයා බෝකට දෝරේ මේ සද්දාම් කරා. ආරක්ෂාවට බං ආරක්ෂාවට. දැන් මේකෙන් උට ගහනවනේ බං මේ ගහුවට පස්සේ ඌ ලී අල්ල ගන්නවා ඔව් ලී අල්ල ගත්තට පස්සේ උට අහුවෙන්නේ මේස් එක ඊට පස්සේ අපි මේක ඇදලා ගන්නවා මේස් එක උගේ අතේ ඊට පස්සේ දෙන්න තියෙන්නේ අම්මට සිරි වෙන්න යම ඉන්නේ චණ්ඩි පාට දාප එක. දැන් මොකක්ද කියන්නේ? අල්ලලා ගනින් පුළුවන් නම් අද දෙවෙනි දවසේ වීඩියෝ එකක් එනම් මෙතනින් අවසන්.
අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එහෙනම් හැමෝටම good bye කියන ගම සබ් කරලා නැත්නම් දැන්ම සබ් කරන්න එහෙනම්